කෝච්චිය දිහා ගන්න ඕනේ අපෝ. මාන්සි වැඩි බා. අනේ මෙතන අමාර. චිකන් එකටද? ඒ අරුන් දෙන වලංක ජුන්ඩත් එක්ක චූරු වෙලා තියෙනවා. මේ ලෝබී සින්දුවක් දානවා ජේබී. මේ අනිත් ඒවා මු යද්දි එකේ ගේම් ගන්නවා. අයින් කරන්නේ. අනිත් ඒවා උයනවා. අනිත් එක්කිනා මරු වැඩක් කරනවා. ඔය ගේම් ගහලා හරි ආවේ. මම මෙතන මේක වෙන තැනක ගහන්න. ගහන්න නෑ හොඳට charge දෙන්න. මං ඉන්නේ නෑ. අපි ඔක්කොම යන්නේ පිටත් වෙන දැන් වෙලාව කීයද බා? කෑම දාන්නේ. වෙලාව කීයද? කෑම දාන්නේ. 4:10යි දැන් අපි 4:10ට යන්නේ. ඔව්. A few moments later. නානුවට 7ක්. රේණ කීයද? 8මට. අමෙරිද? ඉතින් 500. Marangko koy hariද? අතෙන් යමු. හලෝ අපි දැන් ඉන්නේ මහනුවරට ඇවිල්ලා. දැන් අපි ඇවිල්ලා අපි ආවේ මෙතෙන්ට 8:55ට විතර. ඊට පස්සේ අපි ටිකට් ගත්තා පස්සේ කිව්වා 9:20ට තමයි මේ ට්‍රේන් එක තියෙන්නේ කියලා. අපි උදේ පාන්දර 3:45ට ආවා. ඊට පස්සේ 4:45 වගේ තමයි බස් එක නුවර තලාපාරේ නුවර බස් එක යාවේ. ඇවිල්ලි වෙලා එහෙම ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලි වෙලා දැන් අපි 7 ඉඳන් මේ 9:00ට 7:55 ඉඳන් 9:00 වෙනකම් මේ මෙතන ඉන්නවා. ට්‍රේන් එක ගෙනගා. අනේ බං තියාගන්න. ඉතින් මන් දන්නවා ඕක වෙන්නේ නැහැ. උඹලගේ මන් සිනි බං. ඉතින් මේක තියාලා. උඹ ඇයි කිව්වට තියනවා කියලා සල්ලි. ට්‍රිප් එක කරනවා කියලා ඌ දන්නවනේ බං. මේක දාන්න ඉතින් අර තියෙන්නේ මහනුවර කියලා. නම් පණින්න වෙනවා. පණිමුනේ. ඔය ගත්තේ හරහට ගන්න.
ඒ මට බයින්න නැමැත් එබා දිල්ල බලන්න දිල්ල මමෝ බලපංකෝ අම්මාඩ යුඩු ඒ මේක කලර්ස් බල මාරේ කළුවර පේනකොට මේක හොඳට පේනවා අම්මාඩ මේ යුවේ බලපන් udah apa nih bang? ගසුත් එක්ක මේ කෝච්චිය යද්දී මේ කෝච්චිය ගමන ගසුත් ඒ පරිසර අලංකාරات එක්ක විදිමින් යද්දී මානම ලස්සනයි අයියා. Abodo, sigamay natin. Dara bala bang. දැන් නෝරලේ ලං කරලා තියෙන්නේ ඒකයි 90න් බයිනවා අපි මේ යන හැමතැනම තියෙන්නේ පයිනස් කැලවල් පයිනස් ගස්වලින් පිළිච්ච මාරම ලස්සන පයිනස් කැලවල් තියෙන්නේ මාරම ලස්සනයි මේ කෝච්චියේ ගමනත් එක්ක මාරම ලස්සනට පේනවා දිය ඇලි අනම්මනම් හැම එකම මාර විදියට ලස්සනට පේනවා මේ බලන්න මේ පයිනස් කැලේ
හම්බුණා. ඒ වතුත් එක තේරෙලා ඉන්නවා. මේ view එකත් මම රස වටවලට අපේ වටවලයා අපේ ගෙර පුටා ඉහළ වටවල ඉහළ වටවල අම්මාලා නවියු Let's go around the world, just you and me, we can see it all. හරිය බැලුවා අතර කැම්ප් කරුම් බා Live our dream ඊට පස්සේ ආයෙත් මේ පාරම කෝච්චිය දිහා through an open door. Live life to the full. දකුණු පැත්තේ කියන්නේ එහා පැත්තේ අල්ලෝ පැත්තේ තමයි අර යට එහෙම ලස්සනට පේන්නේ විමාන ලස්සන view එකක් තියෙනවා. ඒකේ පොඩි පොඩි කෑලි ගිහිල්ලා ගත්තාම වීඩියෝ කෑලි ඒවා එතනට යන්න බෑ. එතන කට්ටිය අපි මෙතන ඉඳන් ඉන්නවා මේ පැත්තේ අපි ඉඳන් ඉන්නවා වගේ මේ පැත්තේ කට්ටිය එතන අයිති කරන් තමයි ඉන්නේ. ඒකේ මේ පැත්තේ පොඩි පොඩි වීඩියෝ කෑලි විතර ගන්න පුළුවන් උනේ. මේ නැත්නම් ඒ පැත්තට ලස්සනට පේනවා. කඳු කරේම ලස්සනට පේනවා. අපරාධේ Pattern bala. මේ සිරිපාදයන්ද? සිරිපාදයන්ද? දැන් ඕ බැලම ජෝක් එකක් නේ කියන්නේ අත්තර වහන්නේ අරුන් කැමති වෙන්නේ නැති ඒවා. On a way, feeling left far away from the rest of this beat down, broken world. On a coffee so strong, we don't need an alarm. Just In the shadows of your eyes, I see the hurt. A pain that's deep, a sorrow that's true. I hear the whispers of your heart in the night, a cry for comfort in the darkness of your light. I feel your pain like it's mine. I feel the weight of your හැම සැරේම ලොක්කයක් කරින්නවා අර බලන්න අර ඔබට එහාම දකුණු What is it?
අපි දැන් ටිකර කලින් ඒ කියන්නේ එක අමාට්ට විතර ආවා නානුව ස්ටේෂන් එකට නෝරිතා. ඊට පස්සේ ඇවිල්ලා අපි මීටර වෙලා තිබ්බේ නැහැ. අපි ඒකෙම කෑවත් එක්ක කාලි වෙලා එතන මුකුත් මේ හැඩි කරලා දාන්න නැතුව ඔක්කොම පත්තටයක් ගානේ මේ පිරිසිදු කරලා කෝච්චියේම කාලි වෙලා තමයි දැන් අපි ආවේ. එද්දි අපිට ගානක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපේ අවිෂ්ක තමයි මේ මතක් කරේ මේ ජනේල ගාවට වෙලා බහැපන් කියලා. ඒතකොට තමයි අපි ඩිම්මල ඔක්කොම බලු ටික අරන් ඇවිල්ලා මේ බැස්සේ. දැන් අපි යන්නේ දැන් ATM එකෙන් සල්ලි වගේක් ගන්න තියෙනවා. සල්ලි අරගෙන අපි බොගවන්තලාවට යන්න ඕනේ. මොකද හරිත කන්දරට යන්නේ. බොගවන්තලාවට යන්න ඕනේ. හරි අපි බොගවන්තලාව ස්ටෑන්ඩ් එකට ආවා. දැන් අපි බොගවන්තලාව පොලිසියට යන්නේ මේ දැන් නම් ගොඩක් හොඳටම හවස් වුණා. වෙලාව 6:02යි. හයික් එකකට තියෙනවා මේ යන්න. ඒකින්ද මේ අපි ඉක්මනට මේ අවසර පත්‍රය අරගෙන ඉවරලා යන්නේ මේ බලමු. හරි අපි කොල්ලේ ගත්තා. මේක දැන් අනිත් අයටත් කියලා අපේ නම් ලියලා ඉවරලා මේ අවසර පත්‍රය ගත්තා. මේක අනිත් අයගේ නම් ලියලා අස්සම් කරලා ඉවරලා ආයෙ බාර දෙන්න ඕනේ මෙතෙන්ට ෆොටෝකෝපියක් කරගෙන. අරුන්ටත් කියලා අස්සම් කරගෙන ඉවරලා මේක ආයෙ බාර දීලා තමයි අපි යන්න ඕනේ හරිත කන්දරට. මේක මේ ප්‍රින්ටිං කරගත්ත ඔක වෙන්න බයකෝ. මේක ප්‍රින්ටිං කරගත්තා. මේක දැන් ස්ටේෂන් එකට බාර දීලා යන්නේ හොඳටම රෑ වෙලා තියෙන්නේ. දැන් වෙලාව 6:19 බස් එක ගත්තද දැන් යන්නේ අපි බස් එකේ එක්කනට පොඩ්ඩක් කියමුද? තිරාවට මහන්න. මේ ගානේ බෑග් තිබ්බර හායි අපි දැන් මේ හරිත කන්දේ හයික් එකේ පටන් ගත්තා. දැන් අපිට අපි බස් එකේ එද්දී මේ මාමලා ගොඩක් උදව් කරා. මේ මාමලා මේ අපිට ලාම්පු තෙල් නැති නිසා ලාම්පු තෙල් වල දුන්නා. ඊට පස්සේ අපිත් එක්ක කතා බහ කර ආවා. මේ අපිට මේ බස් එකේදී හම්බුණා මාම කෙනෙක්. මේ එයා මේ හරිත කන්දේම ඉන්න කෙනෙක්. එයා අපිට ගයිඩ් එක කරනවා. උඩට ගිහිල්ලා අපිට ගිනිමැලේ එහෙම ආරික් ගස්සලා දීලා මේව කරලා දෙන්නේ මාමා තමයි. ගොඩක් රෑ වුණා. වෙලාව කීයද බා? 8යි. වෙලාව 8යි. අපි අර 60 වලට ගිහිල්ලා අර 60 වලින් බහින්න දන්නේ නැතුව අපි නෝරෙලිටම ගිහිල්ලා ආවනේ. ඒක නිසා මේ වෙලාව මේ පරක් වුණා. ඊට පස්සේ අපි 60 වලට ආයෙත් සල්ලි දීලා ආවා. ඒක නිසා තමයි පරක් වුණේ. නැත්තම් මීට කලින් එන්න තිබ්බා. ඒ ලස්සන ප්ලේස් තියෙනවා. යන්න හිටියේ ඇත්තටම නාරක මට වල කියන්න බැරුණා. බ්ලොග් එක පටන් ගත්ත නිකන් කියන්න බැරුණා කොහෙද යන්නේ කියලා. හරිතකන් තමයි යන්නේ. අපි හරිතකන් යන ප්ලෑන් කරන් හිටියේ. ඊට පස්සේ ඔව් බජට් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඊට පස්සේ මේ ආයේ නාරංගල යනවා කියලා දාගත්තා. ඊට පස්සේ මේ ආයේ මේ ඊයේ දවසේ ඒ කියන්නේ යන්න මොහොතක් තියෙදි පැයක් තියෙද්දි ආයේ යන් කියලා කිව්වා මේ හරිතකන්දේ අපි කොල්ල සෙට් එක. ඊට පස්සේ තමයි දාගත්තේ. මේ පබෝදේ අමුට ආසාවක් තිබ්බා ඔය හරිතකන්දේ යන්නම. මේ ප්‍රදේශයේ මිනිස්සු අය මාරි මොහොතයි මෙහෙමයි මෙහෙමයි ඇත්ත තමයි යා කිව්ව කතාවක් මෙහෙම. මේ හරිම හොඳයි. ඇත්තටම හරිම හොඳයි. යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් එකේ අපි ගොඩක් වෙලා හිටියා. යාළුවා හරිම හොඳයි. අපිට අවශ්‍ය දේවල් ඒ විදිහට හොයලා දුන්නා. දරය ඕන හැමදේම ඒ කියන්නේ තැනට පෙන්නලාම කියලා දුන්නා. ඒ කියන්නේ පොලිස් ස්ටේෂන් එක අනිත් පොලිස් ස්ටේෂන් වලට වඩා හරිම හොඳයි. එයාලා මේ පෑන පව හැමදේම දීලි වෙලා හැම කතා කරා හොඳට. මේ අපි ඉස්සරහට යන්න. මේ මම ඉස්සරහා පෙන්නන්න. හරිම සීතලයි. දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. ඉන්න අර මාම එනකම් මම මේ මාමවත් පෙන්නන්න. මේ ඉන්න ඉස්සරහා මම පෙන්නන්න. ඔය තියෙන්නේ. ඉංග්‍රීසි පුරවන්න හොඳයි. මොනවද? පැහැදිලි. මාමලා ගෙවල් එන්නේ උඩහට තියෙන්නේ පල්ලෙහා. මෙතන බස්සේ පාර එන්නේ. එතකොට මාමලා අද ගෙදර යන්නේ නැද්ද? කවුද? නෑ. ගෙදර යන්න බබන්නේ නෑ. අපිට මාර්ගේ පෙන්වන්න දෙන්න. අපිට පාර පෙන්වන්න දෙන්න. ඌඩල්ලෝ ඉන්න හැම මම යනවා පාර දෙන්න. මේ වතුර පුරව ගන්න. නෑ මේ මාමා දැන් අපිට ගිහිල්ලා අපිට මාමා ගිනිමැලේ හදන්න දුව කරනවානේ. මේ ගිනි පුරව ගන්න කියන්නේ. මොනවද? මේ පිළි වතුර පුරව. ඕක වතුර අල්ලන්නත් බෑ යකෝ ගල් වෙයිතු.
ඒ ඕකට දාගනි ඕකට දාගනි. උඹනේ මෝඩයෝ මෝඩයා. මොකද්ද මේ? උඩරන් කිසිම දෙයක් පේන්නේ නැහැ. අපරාධي අපිට මාර සීන් එක. දවල් එන්න ලැබුණා මාර ලක් එක. හෙට උදේ සන්රයිස් එක බලන්න තමයි අපි ගොඩක්ම කැමති. මේ තිල්න දෙමළ කෙල්ලට නම්බරයක් දීලා දැන් වෙඩින් එකක් ප්ලෑන් කරලා තියෙන්නේ. සිරා කරන්න බෑනේ. මොකක් ප්‍රශ්නේ? කුඩලෙල්ලද? ඈ? පොස්පෝට්? ඇයි මොකටද? හරි බලමු ඉතින් අපි පස්සේ ගිහිල්ලා. මේ වලහන් මුණ්ඩ මං ගෑනු සෙට් වුණාම බං ඔක්කොම මතකයිනේ. උඹට දාලා නෑ උඹ ඵලයන්ක පාර බලාගෙන. පොඩක් ඉන්න ඉතින් දැන් විස්තරය අහගන්න ඕනේ මේ කරන්නේ. අපි ඇවිල්ලා මාමා ඔව් ඒ බං YouTube channel එකක් කරනවා අපි. මන්ටෝ challenge හැමතැනම ගිහිල්ලා අල්ලන්න බ්ලොග් එක කරන්න channel එකේ ප්‍රධාන 30. මන්ටෝ challenge ඔයාලා මේ ඉතින් ඔහෙට ටෝච් එක ගාලා දැන් මෙහෙ යකෝ කැමරාව පිටිපස්සෙන්. හරි ඔය ඉතින් පණ්ඩිතකම ගැහුවා ඔළුවට. ඉතින් මූණවල නෙමෙයි පේන්නන්න ඕනේ. උඹ මේ මෙහෙන් අල්ලහන්කෝ මෝඩෙක් ඉන්න තු. ඒක මම හිතුවා මූණවල පේන්නන්න ඕනේ. හරි මාමා කිය පාර දෙකක් තියෙනවා. මෙතන මාව ලස්සන view එක තියෙන්නේ මේ පාරේද නැත්නම් වෙන පාරේද? එච්චර දරුණු දේවල් පාරේ නෑ ලේසි. ලේසි. ආම දැන් අපි උඩරම යනවාද? අපිට කැම් අපිට යන්න ඕන උඩර මම අර මේ ෆොටෝස් වලින් දැක්ක ප්ලේස් එක අර ගස් පේලියක් තියෙනවා. අර පයිනස් ගස් වගේ. ඈ? අන්න එතන තමයි. ඒ පොට් එකට යන්න ඕනේ. එතන මරු. අපි එතන තමයි කූඩාරම ගන්න. ඒ කට්ටිය ගියාට අරුන් දෙන්න ඉතින් පරක් වෙලා තමයි එන්නේ. බලන්නකෝ ඉතින්. vlog එකක් හරියට කරන්න පුළුවන්ද කියලා. මේ මාමලට කිව්වා අතින් වතුරක් පුරව ගන්න කියලා. කියම. ඔයාලට පේන්නේ නැති අර ලස්සන පේනවා මේ ගමේ නගරේ ලයිට් එක. ඒක ලස්සනට පේන මේ view එක. මෙතන ගලක් තියෙන්නේ. තනිකර ගල. බැලුවේ නෑ රේඩ් නෑ මම ෆෝන් එක. කවුරු තුස්පොට් දෙන්නෙත් නෑ බං. තියෙන්නේ මේ. මේ අතේ මොකක් තියෙනවද බං? ඕනේ. පවෝ දෙක තියෙමුත් නෑ නේ. මාන්සි වැඩි බං. අනේ මෙතන අමාර. දෙකක් ඉන්නක බං. ඔක්කාරංග. අපි පොඩ්ඩක් නතර වුණා මාන්සි නිසා. තැනක නැවතිලා ඉන්නේ. ටිකකින් ආයේ යන්න පටන් ගන්නවා මෙතන. අපිට ගයිඩ් කරන මාමලා ගොඩක් ඉන්නවා. ගයිඩ් කරන මාමලා ගොඩක් ඉන්නවා. කියලා කියනවා. මේ හරි වතුර දිනාල ඉස්සයි. ගල් වලින් මරේ.
ඔව් ඒ ඕක බදින්න මුණොත් උඹ බැදපන් ඈ නැත්තම් කොටල දායි. අවුලක් නැහැ. ඒතකොට අපිට ආයෙ සෙට් වුණ හැකි මල ගෙදරට. අපයිද බා මන්ඩිය ඔව් බං අපි රෑ ඉන්නකම් හරි පිස්සු කළු ඵලයන් ඔහොම යනවා වගේ ඵලයන්. ඇත්තරම මේ දවල් ආවනම් ලස්සනට කන්ද වෙන්න දීවා. මොකද හරිත කන්දනේ කියන්නේ. ලස්සනට කොළපාර view point එක පෙන්වන්න තිබ්බා. අපි පරක්කු වුණා වැඩි. හෙට උදේට ලස්සන කැප්චර්ස් ටික ගන්න පුළුවන් වෙයි. අපි බලමු ගිහිල්ලා. අපි උඩරම යන්නේ උඩරම යන්නේ හෙට. දැනට මෙතන අපි නැවතෙන්න තීරණය කරා. අර මාමලා කිව්වා පීගේ ගන්න මේ තමයි යාලා. අයින් වෙන්නේ ෂියර්. ඔව් මෙතන බරම වැඩේ කරන්න. තව පල්සෙත් දෙන්න. ඉතින් තමයි එන්න ඕන. හරි. හරි හරි. පල්ලෙට එන්න පුළුවන් නම් මට කොලක් දෙන්න. හරි. හරිද? විතර බඩියට මම ගන්න ගන්න. මට බ්ලොග් එකේදී කියන්න බැරි වෙච්ච දේවල් ටිකක් තියෙනවා. මේ කියන්න ඕනේ කියලා හිතුණා. මේක කියන්න ඕනේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න එපා. දැනටමත් වීඩියෝ එක විනාඩි 35කට වඩා බ්ලොග් එකේ විනාඩි 35කට වඩා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඇස්සේ මේක දාන එක තරනේ. ඒත් මට කියන්න ඕනේ මේ ටික. ඒක තමයි මම කියන්නේ. ඉක්මනට කියන්න නම් මුලින්ම කියන්න ඕනේ එක තමයි අපි මම කිව්වා නානුවෙන් බැහැලි වෙලා දැන් යන්න ඕනේ ATM එකේ සල්ලි අරගෙන නුවරඑළියට මේ බුගන්තලාවට යන්න ඕනේ කියලා කිව්වා. එතනදී අපි බස් එක ගිහිල්ලා බස් එක අර ATM එකෙන් සල්ලි අරගෙන නානුවේ ඉඳන් නුවරඑළිය ටවුන් එකට බස් එක ගියා. එතනට ගියාට පස්සේ තමයි මේ එතන ගිහිල්ලා ස්ටෑන්ඩ් එකේ ගිහලා කොන්දොස්තර කෙනෙක්ට කිව්වට පස්සේ තමයි බුගන්තලාවට බස් තියෙනවද කියලා හොර පස්සේ තමයි බුගන්තලාවට බස් නැහැ. බුගන්තලාවට යන්න 60 වලට ගිහිල්ලා යන්න ඕනේ කියලා කිව්වේ. එතනදි මම වීඩියෝ එකක් ගත්තා. මේ හැබැයි මේ වීඩියෝ ටික නැත්නම් ඒ වීඩියෝ එක දාන්න බෑ. බොරුවට ආයේ බ්ලොග් එකේ දිග්ගැස්සලා තියෙන්නේ. මේ වීඩියෝ එක කරද්දි දැන් බොරුවට දිග්ගැස්සලා ඒක නිසා මම ඒක දාන්නේ නැහැ. ඒක නිසා මම කියන්න. ඒකෙදි අපි කොන්දොස්තරගෙන් ඇහුවට පස්සේ මම හිතන් හිටියේ මැප් එකේ බැලුවට පස්සේ මැප් එකේ පෙන්නේ නුවරඑළියට ගිහිල්ලා බුගන්තලාවට යන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම 60 වලට ගිහිල්ලා තමයි යන්න පුළුවන් බුගන්තලාවට. ඉතින් අපි කෝච්චිය 60 වලට ආවත් එක්කනේ. එතන 60 උත් පාස් කරන තමයි අපි නානුවේට ආවේ. එතන අපි පොඩි වැරදීමක් වුණා. බොරුවට අපේ සල්ලිත් නාස්ති වුණා. දැන් ඊට පස්සේ ආපු නානුවේ ඉඳන් මේ කොහෙද මේ නානුවේ ඉඳන් බුගන්තලා මේ නානුවේ ඉඳන් 60 වලට යන්නත් ආයෙ වෙනම බස් එක ගියේ. ඒකත් ගිය අර සුබෝගි බස් එක ගියේ. එතකොට ඒකත් එතනත් ලොකු ගාණක් ගියා. බොරුවට අපි සල්ලි නාස්ති වුණා. බොරුවට අපි මේ නානුවේට ආවේ. මේ ඊට පස්සේ අපි මේ කොහොම හරි බස් එකේ එතන ඒ නුවරඑළිය ඉඳන් 60 වලට පොඩි දුර ගමනක් තියෙනවා. එතන බස් එකේ ගිහිල්ලි වෙලා ඊට පස්සේ අපි 60 වල ඉඳන් ආයේ වෙනම බස් එකක බුගන්තලාවට ගියා. මම ඒක වීඩියෝ එකේ දැම්මේ නෑ. ඒ යන ටික බොරුවට ඕනේ නෑ කියලා. ඊට පස්සේ අපි කොහෙද මේ තව කියන්න ඕන දෙයක් තමයි මම කිව්වා වීඩියෝ එකේ කිව්වා ගොඩක් හොඳයි මේ බුගන්තලාවේ මිනිස්සු කියලා. ඒ බුගන්තලා ප්‍රදේශයේ මිනිස්සු දෙමළ මිනිස්සු. යාළුවා ගොඩක් හොඳයි ඇත්තටම. හැබැයි පොඩි කියන දෙයක් තියෙනවා. ඇත්තටම මේ කට්ටිය හොඳයි. අපි ස්ටෑන්ඩ් එකේ ගොඩක් වෙලා හිටියා. අපි පරක්කුනේ අපිට ගොඩක් අපි ප්ලෑන් කරපු ටයිම් එකට එන්න බැරුණා බුගන්තලාවට. මොකද අපි පරක්කුණා අර 60 වලින් ගිහිල්ලා අපි වටයක් යන්න අපි වටයක් යන්නේ ආවේ. ඇත්තටම 60 වලින් එන්නේ තු බොරුට මේ අපි ආයේ නුවරඑළියට ගිහලා නුවරඑළිය ඉඳන් ආයේ 60 වලට ඇවිල්ලා එහෙම සීන් යන්නේ කරේ. එතකොට අපි වෙලා ගියා. එතකොට රෑ වුණා. එතකොට අපිට බස් එක යන්න තිබ්බේ ඇත්තටම ඔය හයික් එක යනවා නම් යන්න තියෙන්නේ මේ රෑ නෙවෙයි. ඉතින් දවල්නේ හයික් එක කරනවා යන්න ඕනේ ලස්සන විදින්න. ඒ වුණාට අපිට රෑ වුණා. ඒකෙන් තමයි මේ බ්ලොග් එක කොට පරක්කුනේ. ඒතන අපි ගොඩක් වෙලා හිටියා මේ අපි කෑම එහෙම එකතු කරගෙන අපි ගිහිල්ලා මේවා කරන්න බුගන්තලා ස්ටෑන්ඩ් එකෙන් බුගන්තලා ටවුන් එකෙන් තමයි අපි ඔය ගත්තේ කෑම බීම නම ඔක්කොම එක ගත්ත. ඒ මිනිස්සු ගොඩක් උදව් කරා. ඒ මිනිස්සු අතර හොඳයි හිත හොඳයි. හැබැයි පොඩි අවුලක් වුණා. අපි අර බස් එකේ බස් එකේ ආවේ. ඒ බස් එකේ මිනිස්සු හොඳට හිත හොඳට කතා කරන. ඒ කියන්නේ ඒ ප්‍රදේශයෙන් බස් එකක් කියන්නේ බුගන්තලා ගමේම බස් එකක්. මේ යාලා අපිට උදව් කරලා පොල් තෙල් ගන්න එහෙම නම් මම හැමදේටම උදව් කරා. මම බ්ලොග් එකේ ඒවා කිව්වා. ඒක නෙවෙයි කියන්න ඕනේ. දැන් අර මම එක මාම කෙනෙක් මේ මොකද්ද මේ අපිට උදව් කරන්න හයික් එක යන්න. ඒ මාම තව එක්කෙනෙක්ව අරන් තමයි ආවේ. අපි ඉතින් හිතුවේ නෑ අපි මගේ යාළුවා කිව්වා මේ කීයක දෙන්න වෙයි කියලා අරක මේ කියලා. ඇත්තටම අපි ඒ මාමලා අතර ගාන දුන්නා. මම හිතන් හිටියත් අපිට ඇවිල්ලා උදේට ඇවිල්ලා ගිනි මැලයක් ඒව ගහලා ටෙන්ට් එක ගහලා එහෙම උදව් කරා. මාම කිව්වෙත් එහෙම. හැබැයි ඇත්තටම උඩට ඇවිල්ලා අපි පාර පෙන්නලා ඒ ගාන මදි කියලා තව ගානකුත් අරන් තමයි ගියේ. ඒකින්ද මම කියන්නේ බුගන්තලාට එන කට්ටිය පොඩ්ඩක් ඒක පිළිබඳව දැනගෙන එන්න. මම කියන්නේ මිනිස්සු නරකයි කියලා. මේ ඒ වුණාට මට කියන්න ඕන දේ තමයි මම බ්ලොග් එකේ අනිවාර්යෙන් කියන්නම් කියලා හිතේ පොඩ්ඩක් මේ ඒ පිළිබඳව පොඩ්ඩක් දැනන් එන්න. මේ කියන්නේ එහෙම කවුරු හරි
හරිත ගන්න දෙන්න ඉන්නවා නම් කවුරු හරි එහෙම මෙහෙකින් උදව් ගන්න ඉන්නවා නම් ඒ පිළිබඳව පොඩ්ඩක් දැනන් එන්න. මොකද අපි හිතන් හිටිය ඇවිල්ලා මේ අපිට ගිනිමැලේ ගහනවා අපිට අවසානයේ අපිටම තමයි ගිනිමැලේ ගහ ගන්න ඕනේ. අපිට තමයි ටෙන්ට් එකක් දා ගන්න ඕනේ. එහෙම සීන් එකක් තිබ්බා. අපි හිතුවේ මාම ඇවිල්ලා කොට අපිට හැමදේම උදව් කරේ. මාම තව එක්කෙනෙකුත් එක්කන් ඇවිල්ලා ඉවරලා ඒ අපිට සල්ලි මදි කිව්වා. ඒ දෙන්නෙට ඒ සල්ලි මදි කිව්වා. මේ දෙන්න තවත් වැඩියෙන් අරන් තමයි ගියේ. මම කියන්නේ යන නරකයි කියලා. ඊට පස්සේ ඉතින් මේ ඒ ටික තමයි මට කියන්න ඕනේ. මේ අපිට නාන්න තැන නැද්ද බන්නේ? උදේ නාව බං මේ සීතලේ කොහෙද බලන්න. බොක්ස් සෙට්ලා තියෙන්නේ බං. කෑ ගහන්න එපා මේ වීඩියෝ එක කරනවා. දැන් උඩ වතුර තියනවා කිව්වනේ. තියෙනවා මේ මෙතන පහළ තියෙනවා. දැන් ටොයිලට් තියනවා කියලා පස්සෙක. මේ දැන් කෝ තියනද පහළ වතුර? ඕ උතන තියෙනවා පහළ. මචං අර පොඩි පින් එකක් තියෙන්නේ බං ඕක කඩලා දාන්න. මොනාගෙනත් තවද බා? නෑවද? තව දෙයක් තමයි මේ හරිත කන්ද ගිහපු අය කට්ටිය දන්නවා මේ කොච්චර සීතලද කියලා කන්ද උඩ. රැයට කොහොමද සීතලයි කියලා දන්නවා. මම මේ එතන මොනවද ඇලදොල වල යනවා කූල් අයිස් මේ අයිස් වගේ තියෙන වතුර තමයි යන්නේ. ඒ ඇස්සේ එතන නෑවට පස්සේ නිකන් නහර පිපිරෙන්න වගේ සීන් එකක් තිබුණා. මේ තාත්ති තා හට්ටි ඒ හට්ටි උත්තෝ ලීයක් මේ මෙතෙන් දාපන්. ඕට් දෙයක් ගනින්න ඕට් තුනක් හතරක් ගන්න. දැන් වෙලාව ෂාන් මල්ලි උතන කොටු දෙයක් 10:43යි. බාරව සීතලයි අපි කොත්තුවයි බස් එක හදාගත්තා. ටෙන්ට් එකේ ඉන්න අපේ කොල්ලෝ දෙන්න සීතලයි පන්දට වැදුනා. say hi. කොල්ලොන්ට හොඳයි නම් එච්චරයි. දැන් මේකට සෝස් දාලා කලවම් කරලා චිකන් එකටද? ඇත්ද? අරුන් දෙන්න වලාන් කරන දේ අරින් එන්න කියන්නේ මොකද? අරින් නම් යා මං ඔයාලට පුක් කරේනවා මම. මම පුක් කරන්නේ නැහැ බා. ඒ තමයි මම අරින්න පුළුවන්. ඒකේකටවත් නෑනේ පාර. මොනවාද බං ඒකට අත දානවා කනවා ඉවරයක් නැතුව කනවනේ. මේක ඔත්තු ගන්න බෑ ඔක්කොම කලේ. අරු වීඩියෝ කම්මුනේ. චම්මක දැල්ලෝ හම්මුනේ. මොන චම්මකද බං ජුන්ඩත් එක්ක චුරු වෙලා තියෙන්නේ. මේ ලෝබි සින්දුවක් දානවා JBL එකේ.